පෙරොක්සයිඩ් එකක් දානවා. පෙරොක්සයිඩ් එක ලෑස්ති වෙලා ඉඳලා නැහැ. හරිද? දැන් වතුරට ලෑස්ති වෙලා ඉන්නද වතුරට නම් පොඩක් කන්ෆියුස් වෙනවනේ. හරිද? ඒ වගේ මේ පෙරොක්සයිඩ් එක වතුරට දානකොට ඌ ලෑස්ති වෙලා ඉඳලා නේ ඌ බලාපොරොත්තු වෙලා නැහැ කවුරුත් ඌව දානවා කිව්වට දායි කියලා. හරිද? ඌ එකපාරම වතුරට වැටලා තියෙනවා. දැන් ඌට කියනවා මොනවා හරි හදපන්. දැන් ඌ වතුරට දැම්ම දැන් මොනවා හරි ප්‍රතික්‍රියා කරලා හදපන් කියලා. ඌ කන්ෆියුස්. ඌට කිසි අදහසක් නැහැ මොනවද මං හදන්න ඕනේ ඌ වටපිට බලනවා. වතුර වැටලා දැන් ප්‍රතික්‍රියා කරන්නත් වෙලා තියෙනකොට ඌ මොනවා හරි දැන් හදන්නත් ඕන. තව මෙහෙම ඉන්නත් බෑ. වටපිට බලද්දී ඌට පේනවා ඌට කලින් වතුරට වැටිච්ච එක. කවුද? ඔක්සයිඩ් එක. ඔක්සයිඩ් එක වතුරට දැම්ම මොනවද හැදුවේ? හයිඩ්‍රොක්සයිඩ් එක. ඌට ටක් ගාලා කලබලයට මොකුත් නැහැ. ඌත් හදනවා හයිඩ්‍රොක්සයිඩ් එක. එහෙම ඉද්දි උඩ හිතනවා කොපි කරලානේ. කොපි කරා කියලා අහුවෙයිද දන්නේ නැහැ කියලා හිතනවා. උඹලත් කොපි කරලා ඇතිනේ. එහෙම කොපි කරලා ගොඩක් කොපි කරලා කියලා අහුවෙයිද දන්නේ නැහැ කියලා හිතුනොත් ඊළඟට මොකද කරන්නේ? අර කොපි කරපේගේ මොන හරි ටිකක් චුට්ටක් වෙනස් කරනවා නැත්නම් අරු ලියලා නැතිව ලියනවනේ. අර දැන් එහා පැත්තේ කාගෙන් බලලා MCQ නෙවෙයි කියමුකෝ. අරු මොන හරි ලියලා තියෙන එකක් බලලා ඔයත් ඒක බලාගෙන ලියනවා. ලියලා දැන් කොපි කරා කියලා මාට්ටුවේ දන්නේ නැහැ කියලා හිතනම තව ඒව ඔයා ලියනවා. එතකොට නිකන් අරු ඔයාගෙන් කොපි කරා වගේ වැඩිපුර ලියලා තියෙන ඔයා. අර මුල් එකාගේ අඩුයි දැන් තියෙන ප්‍රමාණය. හරිද? ඌත් එහෙම එකක් තමයි කරන්නේ. මුටත් හිතනවා දැන් කොපි කරා කියලා මාට්ටුවේ දන්නේ නැහැ. අරු හදපේකමයි හදලා දෙන අවුල් මූ කල්පනා කරනවා මම තව මොනවා හරි හදනවා කියලා. මුලින්ම අරක හදනවා කලබලෙට තව මොකක් හරි හදන්න ඌ කල්පනා කරනවා. ඌට කල්පනා වෙන්නේ ඌගේ නම පෙරොක්සයිඩ්නේ. වතුරෙන් එනවනේ හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ඌගේ පෙරොක්සයිඩ් එකතු වෙලා ඌ හදනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඒතර ඌ කරේ මොකද්ද? අර ඌ කරපු එක කොපි කරලා ඒක මාට්ටුවේ කියලා බයට තව එකක් හැදුවා. දැන් නිකන් අන්තිමට මුගෙන් අර ඌ කොපි කරා වගේ. කියන්නේ දැන් දෙවෙනි එක ගොඩක් කියව හදලා ඌ නිකන් වැඩකාරයා වගේ වෙනවා. පළවෙනි එක චාටර් වගේ වෙනවා.